ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම මොරටුව විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු පිරවීම සම්බන්ධවයි. දැන් බලමු පවතින තනතුරු සහ ඒවට බලන සුදුසුකම්. කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණිය ගබඩා පාලන අවශ්‍ය සුදුසුකම්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය යන විෂයන් වලට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් එක්වරකදී සමත්ව තිබීම සහ අපොස උසස් පෙළ විභාගයෙන් එක්වරකදී සියලුම විෂයන් සමත්ව තිබීම අවශ්‍යයි. ඒ වගේම පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදවුම් භාවිතය පිළිබඳ පිළිගත හැකි සුදුසුකමක් තිබීම සහ පරිගණක යෙදවුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්ද යන සුදුසුකම් ඇති අය සඳහා ප්‍රමුඛත්වය දක්වන බවත් සඳහන් වෙනවා. දැන් බලමු තනතුරට විශේෂ වූ සුදුසුකම්. අයදුම්කරුවන් කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණිය ගබඩා පාලන තනතුරට විශේෂ වූ සුදුසුකම් සපුරා තිබිය යුතු බවත්, ගබඩාකරණය පිළිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් හෝ සාමාන්‍ය පෙළ විභාගයේ වාණිජ්‍ය විෂය සමත් වීම හෝ අපොස උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය විෂය සමත් වීම අවශ්‍ය බව සඳහන් වෙනවා. දැන් බලමු බඳවා ගැනීමේ ක්‍රමවේදය. ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවන බව සඳහන් වෙනවා. සියලුම අයදුම්කරුවන් 2026 8/31 වන දින හෝ ඊට පෙර මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය මගින් අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ වගේම සියලුම අයදුම්කරුවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් එක් තනතුරු සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත බාගත කර එම දෘಢ පිටපත තමා විසින් සහතික කරන ලද හා සියලුම ඇමණුම් සමග සහකාර ලේකකාධිකාරී හෝ ආයතන අනධ්‍යයන අංශය මොරටුව විශ්වවිද්‍යාලය මොරටුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026 8/31 වන දින හෝ ඊට පෙර යොමු කරන්න. බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ මෙම තනතුරට අදාළ සියලුම විස්තර දැනගන්න අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.